හොඳයි සුබ දවසක් හැමෝටම මේ දැන් අර කතාවක් යනවනේ මේ මිස්ටර් කොත්තු කනට ගහපු කතාවක්. මට හිතුණා ඒකෙන් ඔයාලට පොඩි පාඩමක් කියලා දෙන්න ඕනේ කියලා. මේ මට ඒ වෙලාවේ ඒක මම දැක්කේ මේ ළමයින්ට වැඩක් දීලා පන්තියක ඉන්න වෙලාවක මේ ඊට පස්සේ මම ඒ වෙලෙම ටයිප් කරා ඒක මම ඒ ළමයින්ට කිව්වා මම මේක දැන් දානවා ඉංග්‍රීසියෙන් කියන හැටි කියලා Facebook එකට. පස්සේ මට හිතුණා නෑ ඒක එහෙම දාන්න ඕනේ නෑ. ඒක නිකන් වචනෙන් ටයිප් කරලා දානවට වඩා මේක පාඩමක් විදිහට කියලා දීලා දාන එක හොඳයි කියලා. ඉතින් මම ඒ වෙලේ තීරණය කරා මේ වගේ වීඩියෝ එකක් හදලා දාන්න. ඒ නිසා තමයි මේ වීඩියෝ එක වෙන්නේ. මොකද ගොඩක් අය දන්නේ නෑ කනට ගහනවට අලුත් ක්‍රියාපදයක් තියෙනවා. අලුත් කියන්නේ මේක පරණයි. පරණ වුණාට මේක කට්ටිය දන්නේ නැහැ. එතකොට මේ ක්‍රියාපදේ ඒ වෙලාවෙම මගේ ඔළුවට ආපු එක මම ඒ නිසා ඒකම කියන්නම්. කනට ගහනවට කියනවා බොක්ස් කියලා. ඔව් ඔයා හිතපු එක තමයි. BOX බොක්ස්. කනට ගහනවට ක්‍රියාපදේ ටිකක් තදට සැරට කනට ගහනවට කියන බොක්ස් කියලා. එතකොට මේකේ වර්තමාන කාල ක්‍රියාපදේ වෙන්නේ BOX බොක්ස් කනට ගහනවා. මේකේ අතීත කාල ක්‍රියාපදේ වෙන්නේ BOX ED boxed කනට ගැහුවා. මේකේ අතීත කෘදන්තය හෙවත් කනට ගහලා කියන ක්‍රියාපදයේ යෙදෙන්නෙත් BOX ED boxed කියලා. එතකොට මේ අපි බලමු කොහොමද අපි කියන්නේ දැන් මේ වෙච්ච සිදුවීම. මිස්ටර් කොත්තෝ එයාගේ සේවකයෙක්ගේ කනට ගහලා. ඔන්න ඕක කොහොමද කියන්නේ. මිස්ටර් කොත්තු එයාගේ සේවකයෙක්ගේ කනට ගහලා. කොහොමද මේක ඉංග්‍රීසි වලින් කියන්නේ. එතකොට අපිට මේකට පාවිච්චි කරන්න වෙන්නේ අතීතයේ සිද්ධ වෙලා දැන් මේ වර්තමාන ප්‍රතිපලයේ පේන්න තියෙනකොට present perfect tense. එතකොට මේකෙදි පාවිච්චි කරන්න වෙන්නේ subject how හරි has හරි දාලා past participle ක්‍රියාපදයේ එක්ක object එක. එතකොට දානවා මේක දැන් subject එක වෙන්නේ මිස්ටර් කොත්තු. මිස්ටර් කොත්තු එක්කෙනයි ඒක වචනයි. ඒ නිසා have has එකකින් තෝරගන්නවා has කියන පදය. ඊට පස්සේ ගහලා කනට ගහලා. එතකොට කනට ගහනවට ක්‍රියාපදයේ මෙතෙන්දි මම ගන්නෙ box. ඒකේ past participle verb එක තමයි දාන්න ඕනි. එතකොට boxed. ඔහුගේ සේවකයාගේ කනට. එතකොට ඔහුගේ කියන්නේ his. සේවකයෙකුගේ කියන්නේ employees. එතන employees කිව්වහම උඩින් employee එකට උඩින් කමාවක් දාලා උනේ s එකක් දාන්න. එතකොට තමයි සේවකයාගේ කියලා එන්නේ. සේවකයාගේ කනට ගහලා සේවකයෙකුගේ කනට ගහලා employees ear. එතකොට මේක කියන්නේ Mr. Kottu has boxed his employees ear කියලා. ඉතින් ඔයාට මේ box කියන ක්‍රියාපදේ පාවිච්චි කරලා ඕන තරම් වාක්‍ය හදාගන්න පුළුවන්. මේකට ටෙන්ස් එකක් අදාළ නැහැ. ඒ කියන්නේ අදාළ ටෙන්ස් එකට අනුව ටෙන්සස් 12 ඇක්ටිව් වොයිස් එකේ ටෙන්සස් 12න් කැමති විදිහට ඔයාලට වාක්‍ය හදන්න පුළුවන්. මම උදාහරණ වාක්‍යයක් දෙකක් කියන්නම් නිකන්. දැන් box කියන්නේ කනට ගහනවනේ. Don't box me. මට කනට ගහන්න එපා. හරි. I will box you. I will box you. මම ඔය කනට ගහන්නම්. නැත්තම් මම ඔය කනට ගහනවා. ෂුවර් එකටම ගහනවා නම් අපිට පුළුවන් කියන්න I am boxing you. හරි. ඉතින් ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. ඉතින් තව වාක්‍යයක් කියන්නම්. මම එයාගේ කනට ගැහුවේ නෑ. මම එයාගේ කනට ගැහුවේ නෑ. කොහොමද කියන්නේ?
කියන්නේ I did not box him. I did not box him. ඒ විදිහට තමයි කියන්නේ. I did not box him ear. මං එයාගේ කන්ට ගැහුවේ නෑ කියලා. ওই විදිහට තමයි කියන්නේ. එහෙනම් ඔයත් උත්සාහ කරන්න මේකෙන් වාක්‍ය ගොඩනගන්න. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට වාදන වාක්‍ය දාගෙන යන්න. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඔයාලට පුළුවන් එහෙනම් මේකෙන් නොදන්න දෙයක් දැනගන්නත්. ඒ වගේම දැන් දැනගත්ත දේ ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේක අනිත් අයටත් දැනගන්න share කරන්න. ඒ වගේම මම කලින් කිව්වා වගේ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට පුළුවන් පාඩමක් විදිහට අලුත් දේවල් ඉගෙන ගන්න.